පොඩ්ඩි ෂුම් කියලා වෙඩි තියන්න. අනේ එන්න. මේ බ්ලොග් කලාව කාපියු මෙතනටම ඇවිල්ලා ට්‍රැවල් විත්ස් එනු පටන් අරගෙන අපේ පැත්තක ෆොටෝස් උත් ගහලා මේ අන්තිමේදී මේ බ්ලා බ්ලා වුණා. කියා මහපන්. හැවලොක් එකේ මේ දවස්වල වාහන ටිකක් දාලා තියෙනවා. හරිද? ලස්සන ජිප් වගේක් එහෙම දාලා තියෙනවා. මම දන්නේ නැහැ මේ අපි ළඟට ගිහලා බලමු මොන වගේ ඒවද තියෙන්නේ කියලා. අපරාධ අපිට ගිය සතියේ බ්ලොග් එක ගහන්න තිබ්බ මීටරි වාහන පොඩ්ඩක්. ගිය සතියේ වාහන ගොඩක් තිබ්බ. ගිය සතියේ පොඩ්ඩක් මේ අපිට අනේ මන්ද මොකක් හරි යකා ගැහුවා එදා. ගිය සතියේ ගහන්න බර ගමන්නේ අපි බලමු දැන් මේ වාහන ටික මොනවද කියලා. කොහොමද අද හරි ගහපන්. ඔව් අද ගහනවා. අද මම channel එකේ දානවා මම. ඔන්න guys හැවලොක් එකේ තියෙන ලස්සන වාහන ටිකක් අපි දැක්කා. මේ කාර් එකේ නම නම් මොකද්ද දන්නේ නැහැ. හැබැයි මාර ලස්සනයි guys. යුනික් එකක් ඒකට තියෙනවා. අපි එහා පැත්තට යන් එහා පැත්තේ ලස්සන කැබ් එකක් තියෙනවා. ජැක් කියලා තමයි ගහලා තියෙන්නේ. ජැක් කියන vehicle brand එකේ තමයි මේ කැබ් එක. අරකට පට්ට ලස්සන වාහන, ලස්සන ජිප් එකක් ඔක්කොම ඉතින් කීරි ටොයිලා වගේ පට්ට ගති. සල්ලි තිබ්බත් උඹලට ගන්න පුළුවන්. හරියෙන් හැවලොක් එකේදලා ගනි. වාහන. යා. ඉස්සරහට. පොඩක් අන්න දෙමුද? ඔන්න මල අන්තිම ටැග් එකක් හම්බුණා. ළඟදීම කන්විතල වීඩියෝ එකක් හම්බෙයි ඔයගොල්ලන්ට. චමෝදේ මොන පොඩ්ඩක් දෙන්න. දැන් ජවුලන්නේ නැහැ නේ. ආනේ මේ මු හැමදාම ওই රියැක්ෂන් එක තමයි පෙන්නන්නේ. මේ බ්ලොග් කලාව කාපියු මෙතනටම ඇවිල්ලා ට්‍රැවල් විත්ස් එනු පටන් අරගෙන අපේ පැත්තක ෆොටෝස් උත් ගහලා මේ අන්තිමේදී මේ බ්ලා බ්ලා වුණා. කියා කොටපන්. එයා ඔබ අතර කොට හිටගන්නේ කොට ඔබ වගේ බා. සේම්. චුට්ටක් මූණ සුදු වුණා නම් ගම්ම. මට මං වගේ කෙනෙක් හම්බුණා. මෙයා මං වගේ කියලා කසිලා කිව්ව නිසා මම පොඩ්ඩක් නෑ උඹ ටිකක් සුදු වෙන්න ඕනේ බා. ටිකක් සුදු වුණා නම් මම මේ වගේ ඉන්නවා. මේ ලස්සන හැවලොක් එකේ ඇඳුම් ගන්න පුළුවන්. චුට්ටක් මේ පැත්තට කැමරාව හරවන්න. Pokoknya ya seru. Ini pasar itu ada paudan. Ada ya. Hari. Banyak. Ini pernah ngecek kemarin. Pernah ya? Kita nggak ada balen. Ini merah kemarin kita balen. Kamu ada galapin ane? Udah මේකට සෙට් බං එක. මේ බාග්යට ගැලපෙනවා බයි එක. අපේ භාග්‍යයට අමතක නොවන මතක ගොඩක් ලබා දුණු තැනක් මේක. මිල්ක්ෂේක් බොන්නාව භාග්‍ය. යම්කිසි පුද්ගලයෙක් එක්ක. පුද්ගලයන් සමග ගොඩක්. ඉතින් මොකද හොඳයිනේ භාග්‍ය මෙතන. හොඳයි. භාග්‍ය මම උඹ එකක් දෙන්න. ඒ මොනවද කරන්නේ මේ? යකෝ ලයිව් එකේ නෙමෙයි guys ගණන් ගන්න එපා. ඔබ තමයි අපේ කාර්යෝ ඉන්න කොට. අද දැන් වෙනදට අපි දෙන්න සබ්ස්ක්‍රයිබ් කරපන්. එයා කොට දැන් වෙනදට අපි දෙන්න වීඩියෝ කරනකොට විනීත විඥානුකූලව හරියට කරනවා. අද පොඩ්ඩක් අවුල් ටිකක් මේ පොඩ්ඩක් වනචර සෙට් එකක් එකයි. වනචාරියෝ. වනචාරියෝ කියන්නේ. අද බ්ලොග් එක හරියට ගහන්න වෙන්නේ නැහැ අපිට. පෙබරවාරි 14ත් ඔන්න ඉතින් ලඟ වෙනවා. පෙබරවාරි 14 ලඟ වෙනකොට මේ ලංකාවේ තියෙන හැමම ෂොප් කියන්නේ shopping hall ඔක්කොම ආදරවන්තයින්ගේ දවස වෙනුවෙන් ඔන්න ලස්සනට සරසලා තියෙනවා. ඒ වගේ ඉන්ටර්නෙට් එකක් තියෙන තැනකට තමයි අපිට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට ගන්න පුළුවන් ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙන්න ලස්සනම ගොඩක් තියෙනවා. ඕනම දෙයක් තියෙනවා මෙතන. ඉතින් කොට කොට ඔබත් යාම මට උඹට වැඩි කියන්නේ. ඔයගොල්ලන්ගේ ආදරවන්තියට තමයි ආදරවන්තියට මේවා දෙන්නේ නැහනේ. ආදරවන්තියට ඔයගලන්ට පුළුවන් වැලන්ටයින් ඩේ දෙන්න බලන්න කොච්චර ලස්සන මුදු ටිකක් තියෙනවද කියලා මේවා ඔයගලන්ට දෙන්න ගන්න පුළුවන්. මේ භාග්‍ය යස්තිකින් සතිලට මුදු අරන් දෙන්න කියලා. මම උඹට අරන් දෙන්නද කියලා? මං කොල්ලොන්ට ආස නෑ බං. ඒ මුස්ලිම් අක්කලා දෙයක් ඉන්නවා. මේ ඔය ගණි ඉස්සරහ ගන්න. අර පැත්ත බං මම රෙකෝඩ් කරන්නේ. ලංකාවේ තියෙන ලස්සනම ප්ලේස් එකක් තමයි මේක යනවා කියන අපි වෙනම පුරුදු වෙන්න ඕනේ. දැන් විදුලි සෝපන් නෙමෙයි යන්නේ. ඔය මේ කකුල අහුවේ. පැතුම් නිස්සංක ඉන්නවහලු. පැතුම් නිස්සංක? අම්මට යම. අපි පැතුම්ගෙන් ප්‍රශ්නයක් අහමු. එන්න. හායි පැතුම් මැච් එක ගැන මොකද හිතන්නේ? මම නම් පරාදයි මේ මැච් එක. එළ මචං කබියක්. ඒක පොඩ්ඩක් ගන්න.
අනේ ගස් කරනවා. අනේ පොතා එක මඩ කරනවා. අනේ ඉන්න කියන ගාලේ කරක් අයි කියන්නේ නේද? හරි එන්න කිව්වා හරි ඉතින් යන්නේ. අනේ එන්න. පොඩ්ඩක් ට්‍රැවල් පාත් කියන YouTube channel දෙකම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. එයා නැහැ ඒක channel එක නැහැ. ගාව කපලා ඉන්නද? එයාව කපලා. ඈ? මේ වීඩියෝ එක බලලා ආ ඒ වගේ. ඔව්. Dream FM Dream FM කියලා YouTube channel එකක් තියෙනවා. මේ ඉන්නේ එයා. අර ඒක ඔයා එනවද මම දෙන්න? සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔව් ඒක subscribe කරන්න. 14 වෙනිදාට පොඩි වැඩක් තියෙනවා. අපි තුන අපි ඔව් ඒක 12ම යනවා බං. ඉරාට මෙයාගේ 12ම යනවලු. මම දන්නේ ඇයි කියලා. ගයිස් අද අපි ආවිලා තියෙන ගේමින් සෝන් එකට මෙතන තනිකර ගේම් ප්ලේ කරන්න තමයි ඔයගලන්ට තියෙන්නේ. අපි ටික ටික යම් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔයගලන්ට පුළුවන් කාර් පදින්න. ඕගොල්ලෝ ඩ්‍රයිවිං කරන්න ආස නම් කාර් ගේම් ගහන්න ආස නම් ඔන්න කාර් පදින්න වෙනම එකක් තියෙනවා. මේ අදන ගන්ස් දැක්කනේ. අපිට ඉතින් දැන් පාර. ඕම් මෑන් ගයිස්. රයිට්. එතන නාව පුළුවන් ජුවක් වරන් ඩිෂුම් කියලා වෙඩි තියන්න. ඔක්කොම වෙපන්ස් ටිකක් තියෙනවා. පට්ට වෙපන්ස් ටිකක් තියෙනවා. ඕම් වෙපන් කරගෙන ඔයගලන්ට ඩිෂුම් ගාලා වෙඩි තියාගන්න පුළුවන්. අපි ඊළඟ තැනටත් යම් මේ තමයි අන්තිම තැන. මේකට කොල්ලොන්ට වැඩිය ගොඩක් ආස කෙල්ලෝ. ඒ නෑ කෙල්ලට දෑගි දෙනවා නම් කොල්ලට ගන්න පුළුවන්. එහෙම සීන් එකකුත් තියෙනවා. මෙන්න මේක. මෙන්න මේක පට්ට. කොහොම ක්ලෝස් අප් එකක් දෙන්න සැසිල ගිහින්. මොකද මේ සීන් එකක් කියලා තියෙන්නේ? මොකද මේ සීන් එක කියලා තියෙන්නේ? දන්නේ නැහැ 1500 නෑලු අන්තිමේ. අව්. මේක කවුරුත් අරින්නේ නැද්ද බං? අපිම අරගන්න ඕනද? අයියෝ මම හිතුවා අරලා දෙනවා කියලා බං. එහෙනම් ගයිස් ඔන්න අපේ හැවලොග් ගමන අපි මෙතනින් ඉවර කරනවා. අපි ලස්සන සින්දු ටිකක් කී හිටි. ඉතින් ඔයගලන්ට පුළුවන් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න බෑ. channel දෙකක් කොට පොඩ්ඩයි travel park දෙකම එකතුලා තමයි මේක කරන්නේ. නේ සශිල. කියන්න සශිල ඔහොම කියන්න. මම මේ දෙන්නට දෙන්න පොඩි සබ් එකක්. ඔය අපි කපලා ගමු. ඉතින් ඔය විදිහට තමයි අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. කොට මොට්ටවත් subscribe කරන්න, travel park මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් Bye. Adios amigos. Ini makasih. Areho ka ba?